ඉරිතැලීමක් කියන්නේ අවසානයක්ද? නැතිනම් අලුත් ආරම්භයක්ද? රජකු සතුව ලෝකයේ විශාලතම දියමන්තිය තිබුණා. දිනක් එහි ඇතුළත කුඩා ඉරිතැලීමක් ඇති වුණා. රජු දක්ෂ මැණික් ශිල්පීන් ගෙන්වා එය නිවැරදි කරන්න කිව්වත් ඔවුන් බිය වුණා එය කැපීමට යාමේදී දියමන්තිය සම්පූර්ණයෙන්ම කුඩු වේවි කියලා. නමුත් එක් මහලු ශිල්පියෙක් ඉදිරිපත් වුණා. ඔහු මිටියෙන් සහ නියනෙන් එක පහරක් ගැසුවා. සියල්ලෝම දැස් වසා ගත්තේ දියමන්තිය කුඩු වුණා කියා සිතයි. නමුත් පුදුමයකි දියමන්තිය කැඩුනේ නැත. ඉරිතැලීම තිබු තැනින් ලස්සන රෝසමලක හැඩය මතුවන ලෙස ඔහු එය කපා තිබුණා. දැන් දියමන්තිය කලින්ට වඩා 100 ගුණයක් වටිනාකමින් වැඩි වුණා. මෙම කතාවෙන් ලබා දෙන උපදේශය: ඔබේ ජීවිතයේ ඇතිවන ඉරිතැලීම් හෝ ප්‍රශ්න ඔබේ අවසානය නොවේ. බුද්ධිමත් මිනිසා කරන්නේ Tamanගේ අඩුපාඩු හෝ දුර්වලතා ලෝකයට පෙන්විය හැකි ලස්සනම නිර්මාණයක් බව